ඔබ කවුරුත් දන්නවා මේ පළාත් පාලන මැතිවරණය රනිල් වික්‍රමසිංහල මහින්ද රාජපක්ෂලගේ පාලන කාලය තුල පවත්වන්න නැතුව කල් දාපු මැතිවරණයක් මේක පවත්වන්න උදේ තිබුණේ. ඒක තමයි දැන් අපි ආණ්ඩුවට පස්සේ මේ පවත්වන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහල මහින්ද රාජපක්ෂලා අපේ රටේ ජනතාවට බිම් මට්ටමේ තමන්ගේ මහජන නියෝජිතයන් පත් කර ගැනීම අයිතිය අහෝසි කළ තිබ්බාය. අපි හිතනවා ඒගොල්ලන්ට අයිතියක්වත් නැහැ අඩු ගන්න මේ ඡන්දවල තරඟ වදින්න. ජනතාව ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. එහෙම තත්ත්වයක් තුළ අපි හිතනවා මේ මැතිවරණය අපිට විශාල ජයග්‍රහණයක් ගන්න පුළුවන් මැතිවරණයක් කියලා. මොකද විශේෂයෙන් ගත්තොත් අපි කවුරුත් දන්නවා අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුවට පස්සේ පාර්ලිමේන්තුව තුළ අමාත්‍ය මණ්ඩලය පිහිටුවට පස්සේ ඡන්දයක් තියෙන පළවෙනි අවස්ථාව මේක. මේක විශේෂයෙන්ම ගත්තොත් බිම් මට්ටමේ මහජන නියෝජිතයන් තෝරාපත් කරගන්නා ඡන්දය. ආණ්ඩුවක් විසින් කරන සීලුම සංවර්ධන වැඩ කටයුතු බිමට අරගෙන යනකොට ඒ බිම් මට්ටමේ මහජන නියෝජිතයන්ගේ ආයතන ක්‍රියාත්මක වෙන එක ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මේවර සීලුම පළාත් පාලන ආයතනවල ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතු කරගෙන යාම සඳහා වෙච්ච മന്ത്രി කණ්ඩායමක් බලයක් පාලනයක් අපි හදා ගන්න සභාපතිවරු නගරාධිපතිවරුපත් කර ගන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම පළාත් පාලන ආයතන සියල්ලම ආණ්ඩුව නැත්නම් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරවීම අත්‍යවශ්‍ය වෙනවා අපිට. අපි ආරම්භ කරපු සංවර්ධන වැඩ කටයුතු, රට හදන වැඩ කටයුතු, රටේ දුප්පත්කම තුරන් කිරීමේ කටයුතු සියල්ල බිම දක්වා කරගෙන යාමට. නිසා අපි හිතනවා අපේ රටේ ජනතාව පෞගේ කලපට විශාල වශයෙන් ඡන්දෙ දීලා ලොකු බලයක් හදලා තියෙනවා. ඒ අය තාම අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණයත් අපිට විශාල ජයග්‍රහණ ගන්න පුළුවන් විශ්වාසය අපට තියෙනවා. අනෙක් පැත්තෙන් අපි මහ මැතිවරණට වගේම ඉතාමත් ප්‍රබල කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙනවා. වංචා දූෂණ නැති බිම් මට්ටමේ ඇත්තටම ජනතාවත් එක්ක ජීවත් වෙන ස්වේච්ඡාවෙන් අවංකව වැඩ කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා කොන්ත්‍රාත් ගන්න නැති മന്ത്രി කණ්ඩායමක් හදන්න. මොකද පහුගිය කාලේ සියලුම පළාත් පාලන ආයතන മന്ത്രിවරු කොන්ත්‍රාත් මත ජීවත් වෙච්ච අය, මහජන මුදල් නාස්ති කරපු අය. ඒ නිසා මහජන මුදල් නාස්ති කරන മന്ത്രിවරු කොන්ත්‍රාත් ගන්න, മന്ത്രിවරු පගා ගන්න සභාව වෙනුවට മന്ത്രിවරු, සභාපතිවරු, නගරාධිපතිවරියෝ ඒ අය ජනතාවත් එක්ක එකතු වෙලා ස්වේච්ඡාවෙන් වැඩ කරන රට හදන ආණ්ඩුවේ ක්‍රියාවලට දායක වෙන සභා අපි හදන්න ඕන. ඉතින් ඒ අරමුණෙන් ගත්තොත් අපිට මේක ඉතා වැදගත්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ඡන්ද ජයග්‍රහණය කරන්න ඕන මාලිමාව. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම බිම් මට්ටමේ අපි පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරපු අලුත් දේශපාලන සංස්කෘතිය අපිට බිම් මට්ටම දක්වා ගෙන යන්න මේ ඡන්ද වැදගත් නිසා මේ පළාත් පාලන ඡන්දය ජාතික ජන බලවේගයේ මාලිමාවේ ජයග්‍රහණය සඳහා හැමදෙනාම දායක වෙන්න කියන ඉල්ලීම අපි ජනතාවගෙන් ඉල්ලනවා. මටලන්ද කමිෂන් වාර්තාවේ අමුතුමස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් වොන් හැබැයි මේකේ මේ වැඩි කරපු මිනිස්සුලා කියන්නේ මේක මේ මඩ ගහන්න කරන වැඩක් කියලා. ඇත්තටම මේ මඩ ගහන්න කරන වැඩක්. එකක් ඔය කොමිසම පත් කරේ අපි නෙවෙයි. කොමිසම පත් කරේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ. ඒ වාර්තාව තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ අහංගල දිවිච්ච වාර්තාව. දැන් අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. මඩ ගහන්න ඕන කමක් නැහැ. කොමිෂන් වාර්තාවක් තියෙන්නේ. නිසා කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. කාටවත් බලා ගන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවේ සමග විවාදයක් පවතිනවා. රනිල් වික්‍රමසිංහ මම හිතන්නේ ළඟදී ප්‍රකාශ කළත් එයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරේ නැහැ. ඊට අමතරව බටලන්දේ වෙච්ච කටයුතු පිළිබඳව සාක්ෂි දෙන්න විශාල පිරිසක් ලෑස්ති වෙලා ඉන්නවා. ඒක ඇතුලේ වද වේදනා විඳපු අය, දන්න අය, සමාජ මත පොලිස් නිලධාරීන් පවා. නිසා මම හිතන්නේ ඒක ඉස්සරහට තියෙන එකක් නිසා ඒක නීතියට අනුව කටයුතු සිද්ධ වෙවි. ඉතින් අපිට කියන්න තියෙන්නේ මාළු ආණ්ඩුව මොන හේතුවක් නිසාවත් මේක වෙනස් කරන්න. මොකද මේකට මේ විවේචන වර්ග දෙකක් එනවා. සමහරු කියනවා මේක, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහලයි පාර්ශ්වයෙන් කියනවා මේක මඩ ගහන්න හදන එකක්, පලි ගන්න හදන එකක් කියලා. තව කණ්ඩායමක් කියනවා ඕක කිව්වට ඔය රනිල්ට දඬුවම් කරන්නේ නැහැ, ඕවා කෙරෙන්නේ නැහැ කියලා කියන කණ්ඩායමකුත් තියෙනවා. ඒක කවුරු මොනවා කිව්වත් අපි නීතියට වැඩ කරන්නේ. අපි මඩ ගහන්නෙත් නැහැ, පලි ගන්නෙත් නැහැ. හැබැයි නීති ක්‍රියාත්මක කරනවා. ඉතින් නීතියට අනුව නීත්‍යානුකූල විදියට බටලන්ද වාර්තාවට අනුව නීති ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියට සිද්ධ වෙයි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහව හිරිය දාන්න පුළුවන් නේද? මම හිතන්නේ සාක්ෂි කොමිසමේ සාක්ෂි වලට අමතරව කොමිසමේ තියෙන වලට අමතරව මම හිතන්නේ සාක්ෂි දෙන්න විශාල පිරිසක් ලෑස්තිලා ඉන්නවා. ඒ නිසා මේ සාක්ෂි ඉදිරිපත් වුණොත් රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි ඒකට සම්බන්ධ වෙච්ච බොහෝ දෙනෙකුට දඬුවම් විඳින්න සිද්ධ වෙයි. දැන් අපි දන්න ඔබතුමා හිටියේ අපි අහලා තියෙන විදිහට බූස්ත කඳවුරේ ඉඳ වෙලා හිටියා. ඒතර බූස්ත කඳවුර වගේ තවත් කඳවුරු ගණනාවක් ලංකාවේ තිබුණා මේ වද කඳවුරු. ඒවයි අයට සාධාරණයක් වෙන්නේ නැද්ද? ඔබතුමාට සාධාරණයක් වෙන්නේ නැද්ද මේ ඉඳපු දුකට? මම ඇත්තටම බූස්ත කඳවුරේ හිටියේ. මම හිටියේ මැගසින් බන්ධනාගාරේ. දැන් බූස් මැගසින් එක ඒ වගේව ගත්තොත් එම ආණ්ඩුව පවත්නගේ නිල බන්ධනාගාර නැත්නම් රඳුන් මධ්‍යස්ථාන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නෙවෙයි.
පෞගේ කාලේ ජයජයවදනේ කාලේ ඊට පස්සේ ප්‍රේමදාසයේ කාලේ නිල නොවන වද කඳවුරු පවත්වාගෙන ගියා සමහර ඇමතිවරු එකක් තමයි බට්ලන්ද කියලා කියන නිසා මම හිතන්නේ මේ පිළිබඳවත් පරීක්ෂා කළ යුතු තියෙනවා. ඉතින් ඒවා ටිකක් සංකීර්ණ අමාරු වැඩ තොරතුරු හොයන්න ඕන සාක්ෂි එකතු කරගන්න ඕන. ඉතින් අපි හිතනවා අපේ රටේ ඉතිහාසයේ උතුර දකුණු වෙනසක් නැතුව වෙච්ච සියලු අපරාධ ඝාතන පිළිබඳව පරීක්ෂණ කළ යුතු තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවක් ඇවිල්ලා තාම මාස 6ක්වත් නැහැ මාස 4යි. ඉතින් ඒ ඔක්කොම කරන්න මොකද අපි වැඩි චාර්ට් එකක් ගොඩනගා ගන්නක් තියෙනවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න තියෙනවා. සහන දෙන්න තියෙනවා. ඊයස්සේ අපේ රටේ මියගේ අයට ඝාතනයට ලක් වෙච්ච අයට සාධන දුක කරන්න ඕනකම තියෙනවා. ඒ වද කඳුරු වල විතරක් නෙමෙයි. ඊට පස්සෙත් අපි කවුරුත් දන්න මාධ්‍යවේදීන් ඝාතනය කළා. මාධ්‍යවේදීන්ට පහර දුන්නා. මාධ්‍ය ආයතන ගෙන තිබ්බා. ඒවත් තියෙනවා. ඒ නිසා මේ පෞද්ගලික ඉතිහාසය තුළ සිද්ධ වෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන් එක් අවස්ථාවල වෙච්ච දේ සම්බන්ධයෙන් විශාල පරීක්ෂණයක් අපිට තියෙනවා. අපි ඉදිරියේදී ඒ සියල්ල කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ආණ්ඩුව සමහර සංගුවේ කියන ආණ්ඩුව මේකට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති වෙයි කියලා මොකද මේ සමහර අන්දර දිනනවා කියලා කියන්නේ එක පාර්ශවක නමුත් ඇතම් උදවිය කියනවා මේකට ඍජුවම ඉන්න අයගෙන් මාලිම ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගෙන් ඉන්නේ ලාල්කාන්ත සහෝදරයා විතරයි කියලා එහෙම ඉරගත වෙච්ච කෙනෙකුට මම දන්නේ නැහැ අපේ උත්තරද කියන්නේ. හැබැයි ඔබට මේකේ කොච්චර වගකීමක් තියෙනවද මේක ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාත්මක කරවා ගැනීම? මම හිතනවා අපි තනි පුද්ගලයන්ට නෙවෙයි වගකීම තියෙන්නේ. අපිට ජනවරමක් දුන්න ජනතාව සමාජ වෙනසක් කරන්න. ඒකට අපිට මේ සමාජ වෙනස් කරන්න වගකීමක් තියෙන වගේම ඒ ජනවරමට අනුව අතීතයේ සිද්ධ වෙච්ච සියලු ඝාතන සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වදදීම් ඒ සියල්ල පිළිබඳ පරීක්ෂණ කළ යුතු තියෙනවා. අපි දන්නවා අපි පිළිබඳව එකිනෙකා තම තමන්ගේ දෘෂ්ටි කෝණයේ සිට විවිධ කතන්දර කියනවා. හැබැයි පහුගිය කාලේ ගෙවිච්ච මාස 4ක කාලය තුලත් අපි ඒගොල්ලෝ කියන කතා පැත්තක ඉඳද්දි අපි නීතියට අනුව ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කළා දිනවා. අපිට නීති අභිභාගයල වැඩ කරන්න අයිතියක් නැහැ. අපිට එහෙම කරන්න ඕන කමකුත් නැහැ. අපිට පෞද්ගලික ලෙස පරිගැනීමේ කායකවත් තරහකුත් නැහැ. හැබැයි අපේ රටේ අපරාධ සිද්ධ වෙලා තියෙනවා නම් අපරාධ සිද්ධ වෙලා තියෙනවා. ඒ අපරාධ පිළිබඳ පරීක්ෂා කරලා ඒවට වගකීම් නීති ඉදිරියට පැමිණීම අපේ ආණ්ඩුවේ වගකීම ඒක ජනතාවගේ ප්‍රාර්ථනාව. ඒක වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත්වීම කරනවා. මම හිතන්නේ එකිනෙකා කියන කතාව අපිට මේක අදාළ වෙන්නේ අපි පිළිවෙලකට ක්‍රමයකට නීතියට අනුව වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක්. ඉතින් ඒක නිසා අපේ වගකීම අපි ඉටු කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ.